1970 දශකයේ මුල් භාගයේ ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ සිදු වූ කැරලිකාර තත්ත්වයන් හේතු කොටගෙන පොලිස් ස්ථාන විනාශ වීම හා කැරලිකරුවන් විසින් අත්පත් කර ගැනීම තුළින් නීතිය බලාත්මක කිරීම අභියෝගයට ලක්විය. එමෙන්ම එම දශකයේ අගභාගයේ වන විට උතුරු පළාතේ බෙදුම්වාදී කැරලිකරුවන් විසින් පොලිස් ස්ථානවලට පහර දීම සහ පොලිස් නිලධාරීන් ඝාතනය කිරීම ක්‍රමයෙන් වැඩි වූ අතර එම තත්ත්වය පාලනය කිරීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් රජය විසින් හිටපු අමාත්‍යවරයෙකු ජේ.ඩබ්ලිව් සුබසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව කමිටුවක් පත් කරන ලදී. ඒ අනුව පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව තුළ හමුදා පුහුණුවලත් පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට තීරණය වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 1983 වර්ෂයේ මාර්තු මාස පළමු වන දින විශේෂ කාර්ය බලකාය නිල වශයෙන් ස්ථාපිත කරන ලදී. ප්‍රථමයෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කළ සුදුසුකම් ලත් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන ලද නිලධාරීන් 60 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තෝරා කළුතර පොලිස් විද්‍යාලය වෙත මූලික පුහුණුව සඳහා කැඳවන ලද අතර වැඩිදුර පුහුණුව අම්පාර යුද හමුදා සටන් පුහුණු පාසලේදී ලබා දෙන ලදී. පුහුණු කටයුතු භාරව යුද හමුදාවේ එවකට මේජර් ආනන්ද වීරසේකර හා ලුතිතන් සුමිත් මානවඩු යන මහත්වරු කටයුතු කරන ලදී. මෙම ඒකකය ආරම්භයේදී එහි අනධිනිධාරී වශයෙන් සහකාර පොලිස් අධිකාරී බෝධි ලියනගේ මහතා කටයුතු කර ඇත. විශේෂකාර බලකායේ ප්‍රධාන අරමුණ වූයේ පොලිස් ස්ථානවල ආරක්ෂාව හා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ඇති පෙදෙස්වලදී පොලිසියට සහාය වීමයි. ඒ අනුව යුද හමුදා පුහුණුවලත් එක් කණ්ඩායමක් 1983 වර්ෂයේ ජූලි මාසයේ ඇති වූ වර්ගවාදී කෝලාහල මර්ධනය කිරීම සඳහා වැල්ලවත්ත ප්‍රදේශයේද අනෙක් කණ්ඩායම යාපනයේ ප්‍රදේශයේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සඳහාද යොදවන ලදී. මෙම නිලධාරීන් විසින් රාජකාරී සිදු කිරීමේදී දක්වන ලද කාර්යක්ෂමතාව හා අපක්ෂපාතීත්වය ගැන පැහැදුණු එවකට පැවති රජය විසින් ඔවුන් හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නිල නිවසේ ආරක්ෂාව සඳහා යොදවා ඇත. එවකට විශේෂකාර බලකායේ මූලස්ථානය කොළඹ 7 වෝඩ් පෙදෙසෙහි පිහිටුවා තිබූ අතර ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ ඒ මහතාගේ පුත්‍රයා වන රවි ජයවර්ධන මහතා විශේෂකාර බලකාය වැඩි දියුණු කිරීමට අවශ්‍ය පියවර ගත් අතර බ්‍රිතාන්‍ය යුද හමුදාවේ SAS බලකායේ විශ්‍රාමික සමාජිකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් දිවයිනට පැමිණ විශේෂකාර බලකාය සඳහා වැඩිදුර පුහුණුව කටුකුරුන්ද පුහුණු පාසලේදී 1984 වර්ෂයේ පෙබරවාරි මාස 18 වන දින ආරම්භ කරන ලදී. එලෙස රාජකාරියට එක් වූ මුල්ම කණ්ඩායම රාජකාරියේදී දක්වන ලද විශිෂ්ට කාර්යශූරත්වය මත නැගෙනහිර ප්‍රදේශයේ කල්ලඩි, කලවංචිකුඩි, කරදියනාරු ප්‍රදේශවල මුල්ම කඳවුරු පිහිටුවා එම ප්‍රදේශයේ විශිෂ්ට මෙහෙවරක ආරම්භය සනිටුහන් කරන ලදී. අනතුරුව විශේෂකාර බලකායට නව බඳවා ගැනීම ආරම්භ කර නැගෙනහිර ප්‍රදේශයේ ආවරණය වන ලෙස කඳවුරු ස්ථාපිත කිරීම මගින් එම ප්‍රදේශවල ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් අඩපණ කිරීමට තම දායකත්වය ලබා දෙන ලදී. මේට අමතරව ප්‍රභු ආරක්ෂක රාජකාරී, සෝදිසි හා බෝම්බ නිෂ්ක්‍රීය රාජකාරී එවකට රටේ පැවති තත්ත්වය අනුව කැරලි මර්ධනය, මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා නිරන්තරයෙන් ශ්‍රී ලංකා පොලිසියට සහාය වීම පොලිස් විශේෂකාර්ය බලකායට පැවරුණු මූලික කාර්යයන් වේ. මෙතෙක් විශේෂකාර්ය බලකාය ආ ගමන් මගේ එහි මුල්ම අනධිනිලධාරී පොලිස් අධිකාරී බෝධි ලියනගේ මහතාද ඉන් අනතුරුව පොලිස් අධිකාරී ඩී වීරකෝන් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශර්නි විජේසූරිය මහතා, නියෝජ්‍ය පොලිස්පති ලයනල් කරුණාසේන මහතා, නියෝජ්‍ය පොලිස්පති ඩී වීරකෝන් මහතා, නියෝජ්‍ය පොලිස්පති නිමල් ගුණතිලක මහතා, නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතා, නියෝජ්‍ය පොලිස්පති KML සරච්චන්ද්‍ර මහතා, නියෝජ්‍ය පොලිස්පති RWMC රණවන මහතා, නියෝජ්‍ය පොලිස්පති JKRA පෙරේරා මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති MR ලතීෆ් මහතා, නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාද අතීත අනධිනිලධාරීන් ලෙස කටයුතු කළ අතර
නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා මහතා වර්තමානයේ විශේෂ කාර්ය බළකායේ අනන්ත නිලධාරී ලෙස අද්විතීය නායකත්වයක් ලබා දෙනු ලබයි. විශේෂ කාර්ය බළකාය ශ්‍රී ලංකා පොලිසියේ විශිෂ්ටම නිලධාරීන්ගෙන් සමන්විත දෙස් විදෙස් ගෞරවාදරයට පත් වූ කොළ පැහැති හිස් වැසුම පළඳින දකුණු ආසියාවේ විශිෂ්ටම අතුරු හමුදාවයි. ප්‍රභු ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂඥයන් වන පොලිස් විශේෂ කාර්ය බළකාය දෙස් විදෙස් කීර්තියටපත් අතුරු හමුදාවක් ලෙස මාලදිවයින, ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල් සහ ත්‍රිවිධ හමුදාවන්ට අයත් නිලධාරීන් විශේෂ කාර්ය බළකාය වෙතින් ප්‍රභු ආරක්ෂාව සම්බන්ධව පුහුණුව ලැබීමම ඔවුන්ගේ විශිෂ්ටත්වයට සාක්ෂි දරයි. පළමු ඊලාම් යුද්ධය 1983 වර්ෂයේ ජූලි මාස 23 වන දින ආරම්භ වීමත් සමග LTTE ත්‍රස්තවාදී සංවිධානය නැගෙනහිර ප්‍රදේශයේ සක්‍රියව ක්‍රියාත්මක වන්නට විය. 1985 වර්ෂයේ අප්‍රේල් මාස 3 වන දින එරාවුල් පොලිස් ස්ථානයට එල්ල කරන ලද ප්‍රහාරයේදී විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් එල්ල කරන ලද ප්‍රතිප්‍රහාර හමුවේ LTTE සංවිධානයට දැඩි හානි සිදු වූ අතර පොලිස් ස්ථානයේ බේරා ගැනීමත් සමග එවකට පැවති රජයේත් ආරක්ෂක හමුදාවන්ගේත් ඉතා ඉහළ පැසසුමට ලක්විය. එම ප්‍රහාරයත් සමග නැගෙනහිර පළාත ආවරණය වන පරිදි කිරාන්, කල්ලඩි, කලවංචිකුඩි, අක්කරේපත්තුව යන ප්‍රධාන කඳවුරු 4 ස්ථාපිත කළ අතර එමගින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීම සාර්ථකව සිදු කරන ලදී. තවද විශේෂ කාර්ය බළකායට ඉඳුරාම නිලධාරීන් බඳවා ගැනීමේ අවස්ථාව හිමි වූ අතර එමගින් විශේෂ හැකියාවන් නැති නිලධාරීන් බඳවා ගැනීමට හැකි විය. නැගෙනහිර පළාතේ වනගත ප්‍රදේශවල LTTE පුහුණු කඳවුරක් වන කරදියනාරු කඳවුර 1986 වර්ෂයේ පෙබරවාරි මාස විශේෂ කාර්ය බළකාය ප්‍රහාර එල්ල කර අත්පත් කරගත් අතර අම්පාර ප්‍රදේශයේ වනගත භූමියක් වූ කංචිකුඩියාරු ප්‍රදේශයේ LTTE ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීම සඳහා හිටපු පොලිස්පති එවකට සහකාර පොලිස් අධිකාරී NK ඉලංගකෝන් සහ සහකාර පොලිස් අධිකාරී ජයන්ත ගමගේ යන මහත්වරු නායකත්වය දෙමින් ත්‍රස්තවාදයේ මර්ධනය වේගවත්ව සිදු කරන ලදී. 1987 වර්ෂයේ ජූලි මාසදී ඉන්දියා සාමසාධක හමුදාව ශ්‍රී ලංකාවට පැමිණීමත් සමග විශේෂ කාර්ය බළකායේ නැගෙනහිර කඳවුරු ව්‍යාප්තිය නැවතුණු අතර එම වාතාවරණයට සමගාමීව දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් ඇති වූ භීෂණය මැඩ පැවැත්වීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ නියමයෙන් නැගෙනහිර ප්‍රදේශයේ කඳවුරු කිහිපයක් ඉවත් කර දකුණු පළාතේ කඳවුරු කිහිපයක් ආරම්භ කරන ලදී. මහජන සාමයේ කඩවීම හා ප්‍රචණ්ඩ ක්‍රියා අවම කිරීම සඳහා විශේෂ කාර්ය බළකායේ සිදු කරන ලද සේවය වර්තමානයේදීත් ශ්‍රී ලංකා වාසීන් මෙනෙහි කරනුයේ සුවිශේෂී මෙහෙවරක් ලෙසිනි. ආරක්ෂක හමුදාවට හා පොලිස් ස්ථානයන්ට ප්‍රහාර එල්ල කරමින්ද පොලිස් නිලධාරීන් ප්‍රාණාපයට ගනිමින්ද 1990 වර්ෂයේ 6 වන මාස 10 වන දින දියත් වූ දෙවන ඊලාම් යුද්ධය ඉදිරියේ නැගෙනහිර සිවිල් පරිපාලනය ස්ථාපිත කිරීම සඳහා බටපිරිස්, මොනරාගල, ලාහුගල ප්‍රදේශ හරහාත් නැගෙනහිර දකුණු ප්‍රදේශයේ ව්‍යාප්ත වී සිටි LTTE සංවිධානයේ කඳවුරු ඉලක්ක කරගනිමින් ආරම්භ කළ ක්‍රියාන්විතය සමග නැවත වරක් ත්‍රස්තවාදය මර්ධන සටනට විශේෂ කාර්ය බළකායේ දායකත්වය නැගෙනහිරට එක්විය. පානම ප්‍රදේශයේදී හා ලාහුගල ප්‍රදේශයේදී LTTE ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වූ දැඩි ප්‍රහාරවලට සාර්ථකව මුහුණ දී ඉදිරියට ගමන් කිරීමටත් ඒ වන විට LTTE ත්‍රස්තවාදීන් විසින් වට කරගෙන තිබූ අරුගම්බේ යුද හමුදා කඳවුර මුදා ගැනීමටත් LTTE පොතුවිල් ප්‍රාදේශීය නායක ජයා ජීවිතක්ෂයට පත් කර අරුගම්බේ, පොතුවිල්, තිරුක්කොවිල් යන ප්‍රදේශවල LTTE බලය විනාශ කිරීමටත් පානම, පොතුවිල්, තිරුක්කොවිල් සහ සාගම කඳවුරු අලුතින් ස්ථාපිත කර නැවත වරක් නැගෙනහිර විශේෂ කාර්ය බළකායේ පාලනයට ගැනීමටත් කණ්ඩායම් සමත් විය. LTTE සංවිධානයේ ක්‍රියාකාරීත්වය අඩාල කිරීමෙහි සිදු කරන ලද ඔපරේෂන් ඩේබ්‍රේක්, කලවංචිකුඩිහි ඔපරේෂන් ඩබල් බැරල්, කරදියනාරු, ඉරානකුලම්හි බලය අත්පත් කර ගැනීම සඳහා රෙඩ් රියෝ සහ රෙඩ් ඇරෝ ආදී මෙහෙයුම් මගින් නැගෙනහිර බලය නැවත අත්පත් කර ගැනීම ක්‍රියාත්මක වූ අතර මේ වන විට කඳවුරු සහ උපකඳවුරු 70කට ආසන්න ප්‍රමාණයක් පිහිටුවමින්
නැගෙනහිර සිවිල් පරිපාලනය ස්ථාපිත කිරීමට විශේෂ කාර්ය බලකායට හැකිවිය. 1995 වර්ෂයේ ජනවාරි මස රජය LTTE සමග ඇතිකරගත් සාමග විසුම 1995 වර්ෂයේ අප්‍රේල් මස බිඳ වැටීමත් සමග ඒ වන විට වනගතම සංවිධානය වී සිටි LTTE ත්‍රස්තවාදීන් මඩකලපු ප්‍රදේශයේ පිහිටුවා තිබූ තික්කෝඩ, පෝරතිව්, අම්බලන්තොල යන කඳවුරු වෙත වරින් වර ප්‍රහාර එල්ල කරමින් අසාර්ථක උත්සාහයක යෙදුණු අතර නිලධාරීන්ගේ කැපවීම සහ දැඩි ආත්ම විශ්වාසය හමුවේ පසුබැස ගිය LTTE සන්නද්ධ සටන්කරුවන් ශ්‍රී ලංකා යුද හමුදාව සමග විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව පවත්වාගෙන ගිය පුලුකුණාව කඳවුරට 1996 වර්ෂයේ දෙසැම්බර් මාස 11 වන දින එල්ල කර ප්‍රහාරය නැගෙනහිර විශේෂ කාර්ය බලකා ඉතිහාසයේ විශේෂ කාර්ය බලකා කඳවුරකට එල්ල වූ බරපතලම ප්‍රහාරය ලෙස හඳුන්වා දිය හැකිය. පසු නොබසිනා ශක්තියත් විශේෂ කාර්ය බලකායේ සමාජිකයින්ගේ දැඩි අධිෂ්ඨානයත් සමගින් ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු නැවත සන්නද්ධව එම කඳවුර නැවත අත්පත් කර ගැනීමත් ඉන් නොනැවති පැන යන ත්‍රස්තවාදීන් හඹා යාමේ ගී කියන මාළුවෝ මෙහෙයුම ආරම්භ කරමින් නැගෙනහිර ප්‍රදේශය අත්පත් කර ගැනීමටත් සාර්ථක ක්‍රියාන්විතයන් සිදු කරමින් නැවත විශේෂ කාර්ය බලකායේ බලය නැගෙනහිර පළාතේ ව්‍යාප්ත කිරීමට මුල් විය. ත්‍රස්තවාදීන්ගේ දැඩි ප්‍රහාර හමුවේ වන්නේ ප්‍රදේශයේ සටන් වදිමින් සිටි ත්‍රිවිධ හමුදාවන්ට ශක්තියක් වීමට වවුනියාව දිස්ත්‍රික්කයේ වෙත විශේෂ කාර්ය බලකායේ බටපිරිස් යොමු කිරීමටගත් ඍජු තීරණයෙන් එම ප්‍රදේශයේ රාජකාරී කටයුතු බාර ගන්නා ලදී. LTTE ත්‍රස්තවාදීන් මාවිල්ලාරු සොරව වසා දැමීමත් සමග ආරම්භ වූ නැගෙනහිර මානුෂීය මෙහෙයුමට සුවිශාල දායකත්වයක් ලබා දී පොලිස් විශේෂ කාර්ය බලකාය උත්තුංග මෙහෙයක යෙදුණි. නැගෙනහිර මුදා ගැනීමේ මානුෂික මෙහෙයුමට සමගාමීව අම්පාර දිස්ත්‍රික්කයෙන් LTTE ත්‍රස්තවාදීන් පළවා හැරීම සඳහා විශේෂ කාර්ය බලකාය විසින් 2007 වර්ෂයේ ජනවාරි මාස නියතයි ජය මෙහෙයුම කංචිකුඩියාරු ප්‍රදේශයට ආශ්‍රිතව ආරම්භ කර සාර්ථකව නිම කරන ලදී. මෙම නැගෙනහිර සම්පූර්ණයෙන්ම මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුමේදී අවතැන් වූ ලක්ෂයකට ආසන්න සාමාන්‍ය සිවිල් වැසියන් ප්‍රමාණයක් සාර්ථකව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 4ක් තුළ නැවත පදිංචි කිරීමටද විශේෂ කාර්ය බලකායට හැකිවිය. විශේෂ කාර්ය බලකාය විසින් ලබා දෙන ලද දායකත්වයේ හේතුවෙන් 2007 වර්ෂයේ අප්‍රේල් අවසානයේ වන විට සාර්ථකව මඩකලපුව ප්‍රදේශයේ මුළුමනින්ම මුදවා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත් වූ අතර මුදවා ගනු ලැබූ ප්‍රදේශ ආවරණය කරමින් විශේෂ කාර්ය බලකාය කඳවුරු අලුතින් ස්ථාපිත කරන ලදී. විශේෂ කාර්ය බලකාය විසින් අඛණ්ඩව ලබා දෙනු ලැබූ සහයෝගයත් සමග 2007 වර්ෂයේ ජූලි මාස 10 වන විට තොප්පිගල ප්‍රදේශයේද සම්පූර්ණයෙන් මුදවා ගැනීමට යුද හමුදාව සමත් විය. යාල ප්‍රදේශයේ ආශ්‍රිතව වර්ධනය වෙමින් තිබූ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීමට විශේෂ කාර්ය බලකාය 2009 වර්ෂයේ අප්‍රේල් මාස 3 වන දින මෙහෙයුම් ආරම්භ කළ අතර එහිදී ත්‍රස්තවාදී කණ්ඩායම් විනාශ කර විශාල අවි ආයුධ ප්‍රමාණයක් සොයා ගැනීමටද සමත් විය. 40 වසරක් පුරාවට ශ්‍රී ලංකා පොලිසිය සහ දකුණු ආසියාවේ විශිෂ්ටම අතුරු හමුදාවක් ලෙස අභිමානවත් ගමනක යෙදෙන අතර එම කාලය තුල 30 වසරක කොරිරු ත්‍රස්තවාදය ලක්දිරණින් මුලින් උපුටා දැමීම මෙන්ම සංවිධානාත්මක අපරාධ මර්ධනය මගින් පාතාල ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීම, මද්‍රව්‍ය ජාවාරම මර්ධනය කිරීම, අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ ආරක්ෂක රාජකාරී ඇතුළු ප්‍රභූ ආරක්ෂක රාජකාරී ඉටු කිරීම, අධිවේගී මාර්ගවල ගිනි නිවීම හා ජීවිත ගලවා ගැනීම, අධ්‍යාරක්ෂිත බන්ධනාගාරවල සෝදිසි හා ආරක්ෂක රාජකාරී, නවීන තාක්ෂණය මුසු ඩ්‍රෝන මෙහෙයුම් සිදු කිරීම, දියමත මෙහෙයුම් ඒකක මගින් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ජලතීරයන්හි සිදුවන නීති විරෝධී ක්‍රියාවන් මැඩලීම සිදු කරයි. තවද සතුරු භූමිය තුළට ගොස් ප්‍රහාර එල්ල කරන කුඩා කණ්ඩායම්, හදිසි අවස්ථාවකදී වහාම ක්‍රියාත්මක වන විශේෂ අවිහා උපක්‍රම කණ්ඩායම්, අසුරු සැනින් අරමුණට ළඟාවන සංග්‍රාමික යතුරු පැදි කණ්ඩායම්, සෝදිසි කණ්ඩායම්, වික්‍රමශීලී ප්‍රව්‍යයන් ආරක්ෂා කිරීමේ විශේෂ ඒකකය සෑම විටම මහජනතාවට අවශ්‍ය සේවය සහ ආරක්ෂාව සපයමින් රට තුළ
ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටී. දශක 3ක් පුරා මාතෘභූමිය වෙලාගත් යුද සහපයෙන් මව්බිම බේරා ගැනීම සඳහා විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 464 දෙනෙකු සහ සුළු සේවක මහතුන් 6 දෙනෙකු මව්බිමේ බහුමික අඛණ්ඩතාවය සහ ස්වෛරීභාවය වෙනුවෙන් වීරෝදාර ලෙස තම අවසන් සුසුම් පොද වාතලයට මුසු කරමින් සහ නිලධාරීන් 774 දෙනෙකු තුවාල ලැබමින් මාතෘභූමිය වෙනුවෙන් තම පරම වගකීම දිවිහිමියෙන් ඉටු කරන ලදී. විශේෂ කාර්ය බලකාය දිවයිනම ආවරණය වන පරිදි පිහිටුවා ඇති කඳවුරු 74ක් මගින් ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමට ප්‍රමුඛව ක්‍රියා කරමින් සංවිධානාත්මක අපරාධ මර්ධනය කිරීම, නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීම, ජාත්‍යන්තරයේ දක්වා දිව යන මහ පරිමාණ මද්ද්‍රව්‍ය ජාවාරම අඩපණ කරමින් මද්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම, ස්වභාවික පරිසර සම්පත් ආරක්ෂා කරමින් අනාගත දායාදයන් සුරැකීම, ස්වභාවික විපත්වලදී අභීතව ක්‍රියා කිරීම, ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් දකුණු ආසියාවේ විශේෂඥයන් ලෙස ක්‍රියා කරමින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියට නිරන්තර සහයෝගය ලබා දෙමින් මහජන ජීවිත හා දීපල ආරක්ෂාව වෙනුවෙන් වගවීමෙන් හා වගකීමෙන් ක්‍රියා කරන ශ්‍රී ලංකා පොලිසියේ සාඩම්බර අභිමානය විශේෂ කාර්ය බලකායයි. සංවිධානාත්මක අපරාධකරුවන්ට, පාතාල සමාජිකයන්ට, මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට, ස්වභාවික සම්පත් විනාශ කරන්නවුන්ට, ත්‍රස්තවාදී හා අන්තවාදී ක්‍රියාකාරකම්වල නිරත වන්නන්ට එරෙහිව පොලිස් විශේෂ කාර්ය බලකාය නීතිය ක්‍රියාත්මක කිරීමට නිරතුරුව විමසිලිමත් දැසින් යුතුව අදත් හෙටත් මතුවටත් රට තුළ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමට පියවර ගනු ඇත. එසේම ස්වකීය හැකියාවෙන් සහ අද්විතීය පුහුණුවෙන් ලද ශික්ෂණය සහ අධිෂ්ඨානයත් අප්‍රතිහත ධෛර්යයත් ඔවුන්ගේ පාඨය වන නියතයි ජය කරා රැගෙන යනු ඇත.